අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සහන් කොම් YouTube channel එකට. අද අපි කතා කරන්නේ ලංකාවේ නිකන් ඉන්න කෙනෙක්ට රුපියල් 10000ක් වගේ පොඩි ආයෝජන මුදලකින් පටන් ගන්න පුළුවන් පට්ට බිස්නස් එකක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ වීඩියෝ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලට මම කියන දේවල් වැදගත් වෙනවා නම් අනිවාර්යෙන් ඒක මට ලොකු උදව්වක් වේවි. අනිවාර්යෙන් comment එකක් දාන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ පුංචි කඩකාමරයක් තමන්ට තියෙනවා නම් තා රුපියල් 10000කුත් අතේ කොහොම හරි හොයාගන්න පුළුවන් නම් මේ බිස්නස් එක පටන් අරන් ඇත්තටම සාර්ථක සාමාන්‍යයෙන් ලොකු ප්‍රොෆිට් එකක් පළවෙනි දවස් ටිකේ ගන්න බෑ. හැබැයි සතියක් දෙකක් යද්දී අනිවාර්යෙන් ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් බිස්නස් එකක් ගැන තමයි අද මම කතා කරන්නේ. හරි අපි යම් වීඩියෝ එකට. ඔන්න මම රූපයක් ඇඳ ගන්නවා. රුපියල් 10000ක්. රුපියල් 10000ක්. රුපියල් 10000ක් චූටි කඩ කාමරයක්. ඔන්න ඔය සම්පත් දෙක තියෙයි නම් අපිට මේ බිස්නස් එක පටන් අරන් ගේමක් ගහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලට තේරෙයි ඇත්තට මේක සාර්ථකද අසාර්ථකද කියලා. රුපියල් 10000ක් පුංචි කඩ කාමරයක්. මේ කඩ කාමරේ තියෙනවා අනිවාර්යෙන් අපිට ස්ථානයක් විදිහට වැදගත්. රුපියල් 10000. මේ රුපියල් 10000ට අපි කතා කරන්නේ V ගැන. V වෙළඳ පොළ ගැන. V වෙළඳ පොළේ මේ රුපියල් 10000ට ගන්න පුළුවන් V කිලෝ 71ක්. සාමාන්‍ය V කිලෝ එක කියන්නේ 130ක් 140ක් වගේ. මම 140ට ගත්තා. V කිලෝ 71ක් ගන්න පුළුවන් වෙළඳ පොළේ V වෙළඳ පොළේ V කිලෝ 71ක් ගන්න පුළුවන් රුපියල් 10000කට. ඊට පස්සේ අපි ඊළඟට බලන්න ඕන මේ V කිලෝ 71කින් හාල් කොච්චර ගන්න පුළුවන්ද කියලා. මේ V කිලෝ 71කින් හාල් සාමාන්‍යයෙන් මම ගණන් හදලා බැලුවා. V කිලෝ 1 ග්‍රෑම් 250කි. V කිලෝ 1 ග්‍රෑම් 250කින් අපිට හාල් ගන්න පුළුවන් කිලෝ 1ක්. V කිලෝ 1 ග්‍රෑම් 250කින් අපිට හාල් ගන්න පුළුවන් කිලෝ 1ක්. එතකොට මේ 71 අපි බෙදන්න ඕන 1.25න්. එතකොට අපිට එනවා හාල් කිලෝ 58ක්. හාල් කිලෝ 56ක් එනවා. අපිට එනවා හාල් කිලෝ 56ක්. මේ හාල් කිලෝ 56 වෙළඳ පොලේ තියෙන සහල් අගය 200යි. 200න් ගුණ කරාට පස්සේ අපිට එනවා 16000ක්. 16000ට වැඩි එනවා. 16000ක් අපි දාගමු. එතකොට අපිට මෙතන අපි හරියටම ගන්න දාගමු 16000. දැන් මෙතන එනවා 8.8ක් එනවා. ඊට පස්සේ අපිට එනවා 16472ක්. එතකොට මේකෙන් අපිට අනිවාර්යෙන් යනවනේ අපිට දැන් මෝලක් නැහැනේ. V කොටන්න යන්ත්‍රයක් නැහැ අපිට. V කොටන්න අපිට යන්ත්‍රයක් නැහැ. ඒක නිසා අපිට වෙනවා V කොටන යන්ත්‍රයක් නැති නිසා අපිට වෙන මෝලකට ගිහිල්ලා මේ ටික කොටා ගන්න වෙනවා. ඒක නිසා අන්න අපි ඒ කොස්ටයත් 1500ක් විතර මෙතන අඩු කරනවා. මේ 16470 මේක තමයි සාමාන්‍ය සුද්ධ ලාභය නේ. මේක විකුණුම් මාදා වෙන්නේ විකුණු මේ කියන්නේ ලාභය. එතකොට 1500 කඩු කරාම සාමාන්‍යයෙන් ඉතුරු වෙනවා අපිට රුපියල් 4000ක් විතර ඉතුරු වෙනවා. අපි සාමාන්‍යයෙන් ගාම වියදම් කරන රුපියල් 4000. මෙන්න මේ V කිලෝ 56 අපිට one day එක දවසින් විකුණ ගන්න පුළුවන් නම් ගෙදර ඉඳන් මේ කඩ කාමරේ ඉඳන් අපිට රුපියල් 4000ක් දවසකට ප්‍රොෆිට් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ 16470න් අපි අඩු කරන්න ඕන. අපි කතා කරේ කීයද? පේන්නේ නැති නිසා 1500ක් අපි අඩු කරන්න. රුපියල් 4000ක් ප්‍රොෆිට් එනවා. රුපියල් 4000ක් ප්‍රොෆිට් තියෙනවා. එතකොට මෙන්න මේ කඩ කාමරේ කරලා අපිට සාමාන්‍යයෙන් මේකේ තා වියදමක් ගියොත් රුපියල් 1000ක විතර. මේ 4000ෙනුත් තා වියදමක් රුපියල් 1000ක් විතර ගියත් මේ 4000ෙනුත් ඒත් අපිට රුපියල් 3000ක් ලාභයි. මේ කඩ කාමරේ අපේ නම්. මෙන්න මේ සම්පත් ටික තියෙන කෙනෙක් අනිවාර්යයෙන් මේ බිස්නස් එක පටන් ගන්න. පටන් අරන් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කරාද පටන් ගත්තද කියලා. ඇත්තටම සතුටුයි. ඒක තමයි අපිට තා බිස්නස් ඇනලයිසිස් හදලා ඔයාලට දාන්න හිතෙන්නේ. ඒක නිසා මට සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන්. වීඩියෝ එක බලුවට thank you.
goodbye.